ඈන්ට් තියරිය ගැන දන්නවද? මේක ගොඩක් වැඩ කරන ජනතාව විදියට ඔබට මොටිවේෂන් ස්ටෝරි එකක් වෙයි. මොටිවේෂන්. හොඳට වැඩ කරන කූඹියෙක් හිටිය එක ආයතනයක. Okay. හොඳට වැඩ කරනවා. මේ කූඹිය ඵලදායී ලෙස, ක්‍රියාශීලී ලෙස ආයතනයේ කරන්න ඕනේ මොනවද කියලා කියන්නත් කලින් වැඩ ටික ලස්සන්ට එයා කරනවා. මහන්සි වෙලා. Right. ඉතින් දැන් මේක, ඒ කියන්නේ මේ ආයතනයේ ඉන්නවා ලොක්කා, එයා සිංහයා. මේ සිංහයා බලාගෙන ඉන්නවා කිසිම අධීක්ෂණයකින් තොරව මේ කූඹිය හොඳට වැඩ ටික කරනවානේ. ඉතින් හොඳයිනේ අනේ නේද? තමයි. මෑනුත් සතුටුයි, කූඹියත් සතුටුයි. Okay. ඒ කූඹිය ගැන හොයන්න කවුරුත් නැහැ. එයාගේ වැඩ ටික ලස්සන්ට කරාම කවුරුත් බනින්න කවුරුත් නැහැ. එතකොට එයාගෙන් වෙන්න ඕන අදාළ රාජකාරිය කරාම එයාගේ පඩිපත අතට හම්බ වෙනවා එච්චරයි. ඕ නියමයි. එහෙම වුණාම අවුලක් නැහැ. ඒකනේ වෙන්න ඕනේ නේද? ආයතනෙට වෙන්න ඕන දේ වෙනවා නම් ඒ ඇති. දවසක් දැන් මේ සිංහයාට හිතෙනවා අධීක්ෂණයකින් තොරව මෙච්චර හොඳට වැඩ කරනවා නම් alright අධීක්ෂණයක් වෙනවා නම් මෙයා කොච්චර වැඩ කරයිද? පොඩි කෑදරකමක් ආවා. මෙයා කරේ කැරපොත්තෙක් පත් කරගත්තා. කැරපොත්ත තමයි මේ ලෝකේ පිරිසිදුම සතා. ඔව් ඒක හරි. පිළිගන්නවා. කැරපොත්තෙක්ව පත් කරගත්තා. කූඹියගේ වැඩ ටික, එතකොට ආයතනයේ වැඩ ටික බලන්න. alright හරි. එතකොට මේ කැරපොත්ත පත් වෙච්ච ගමන් කරපු දේ තමයි ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකක් තියපු එක. පටසිරි. දැන් ඉතින් කූඹියට පරක් වෙලා ඉන්න බෑ. තා අනිත් වැඩ කරන කට්ටියටත් පරක් වෙලා ඉන්න බෑ. right. මොකද කරේ? ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක නිසා. මොකද කරේ කියලා අහුවාම ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න ඕනේ. තියන්න ඕනේ. okay. ඉතින් දැන් උදේ 7ට නම් 7ටම බලනවා. ඒ වගේ තව දේවල් ටිකක් ඒ කියන්නේ මොන හරි අඩුපාඩු දේවල් බලලා ඒ දේවල් ටික කැරපොත්ත මුලින්ම හැදුවා. okay. මෙන්න මේ දේවල් නිසි වෙලාවට වෙන්න ඕනේ. වතුර බිව්වා නම් මෙතනින් කෝප්පේ මෙහෙම තියෙන්න ඕනේ. හරි වගේ පිළිවෙලට වෙන්න ඕන දේවල් ටිකක් කිව්වා. right. දැන් සිංහයාට සතුටුයි. ගොඩක් ක්ලීන් එකේ වැඩ ටික වෙනවා, පිළිවෙලටම වෙනවා වැඩ ටික. okay. ඊට පස්සේ මේ කැරපොත්තට සෙක්‍රටරි කෙනෙක් වුමනා වුණා. සෙක්‍රටරි කෙනෙක්? ඔව්, මෙයාගේ වැඩ ටික බලන්න. ඒ දේවල් වලට සෙක්‍රටරි කෙනෙක් වුමනා වුණා. දැන් මේක කියලා සිංහයාට කිව්වා. okay. ඒ කියද්දි කිව්වා මෙන්න ආයතනේ මෙන්න මේ අඩුපාඩු ටික තියෙනවා. අපි මේ දේවල් ටිකත් ගමු කියලා. okay. ඉතින් ඒකින්ද එයා වෙනුවෙන්ම ලේස මුද්‍රණ යන්ත්‍රයක්. එතකොට තව ඒ ආයතනේ තාක්ෂණයේ පැත්තෙන් තව පොඩ්ඩක් දියුණු කරා. alright. මේ දේවල් බලන්න අන්තිමේදී සිංහයාට මැස්සෙකුත් ගන්න වුණා. මැස්සෙක්? ඒ තාක්ෂණයේ සම්බන්ධව දන්න කට්ටිය නෑනේ. ටෙක්නොලොජියා කෙනෙක්. ටෙක්නොලොජියා බලන්න මැස්සෙක්ව ගත්තා. right. okay. දැන් වැඩ ටික දඩ බඩ ගාලා යනවා. එක්කෙනෙක් නිකන් ඉන්නව පේන්නේ නෑ. කැමරාව වලින් බලනවා, ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ වෙලාවට එනවද නැද්ද කියලා බලනවා. okay. කාටවත් නිකන් ඉන්න බෑ වතුර උගුරක්වත් බොන්න. oh my god. දැන් කූඹියට මේ පොඩි කාලෙට මාරම පීඩනයක්. හරි. අර කලින් තිබ්බ හිනාව, වැඩ කරන්න තියෙන ඌමනාව කිසිම දෙයක් නැහැ. right. හරි. අනේ බෑ, මේක හරිම අමාරුයි මට. මිනිස්සුත් එක්කත් කතා වෙන ලන්ච් රූම් එකට ගියාම වැඩ කරන කට මොකද්ද බම් මේ වෙලා තියෙන්නේ ලොක්කට? එක එක්ක පත් කරගෙන ඌ ඇති වැඩකුත් නැහැ. ඇවිල්ලා අරක බලනවා, මේක බලනවා, ඌට පඩියක් දෙනවා අපිටත් වඩා. මෙච්චර ලස්සනට වැඩ ටික කරන් ආපු අපිට කරපු හරියක් මේ. අපේ පඩියක් වැඩි වෙන්නේ නැහැ, උන්ට පඩි වැඩි කරනවායි. මේ කියලා දැන් කතා වෙනවා. okay. කොහොම හරි දැන් කූඹියට මේක මාරම පීඩනයක්. අර කලින් තිබ්බ හිනාවත් මුකුත් නැහැ. right. තව මොකද උනේ? දැන් සිංහයා බැලුවා කැරපොත්ත කරන්නේ සෙට් එකම බලන එකනේ. එහෙම නෙමේ. කූඹියගේ ඒගොල්ලන්ගේ සෙට් එකක් ඉන්නවනේ අපිට. ඒගොල්ලන්ගේ ඩිවිෂන් එක. okay. ඒ ඩිවිෂන් එකට අපි ලොක් එක දාමු. හරිනේ. දැන් මේ දවස් ටිකේ මීටින් එක දිගට දැන් කූඹියට තවත් එපා වෙලා. කූඹියට මං හිතුවා අපිට මීටින් කියලා. අපිට මීටින් එකක් වෙන මේකක්. මේ බෝනස් ගැන කියන්නේ. ඔව්. එච්චරමයි අඩුපාඩුවකට තියෙන්නේ. අපිට නම් ඒ අඩුපාඩු තමයි වාට නැද්ද? මටත් ඒක අඩුපාඩු. බොරුවට කිව්වේ මේ බෝනස් දෙනවද? දැන් හරි කූඹියාගේ මීටින් එකේ බෝනස් දෙනවද? ඒක මහනවද? ඉතින් නේ බෝනස් දෙනවද? කූඹියත් එහෙම අහන්න නැති නේ. කූඹියත් එහෙම වුණා කොහමද? බෝනස් දෙනවද? දැන් මීටින් එක දිගට. okay. අරගොල්ලන්ගේ ඩිවිෂන් එකට විතරක් සිකාඩා කෙනෙක් පත් කරා. සිකාඩා? ලොක් එක. ඒ සිකාඩා පත් වෙන්න, ඒ කියන්නේ එයාව පත් කරපු ක්‍රමය කොහොමද දන්නවද? දන්නේ. මීටින් එකක් තියලා. ඇහුව මොනවාද අඩුපාඩු? alright. මේකේ මොනවාද තව අඩුපාඩු? සිකාඩා කිව්වා මේ සර් අපි කාපට්ටි කායි අලුත් කරලා හැමෝටම හොඳට ඉඳගෙන වැඩ කරන්න පුළුවන් පුටු ටිකක් ගේමු. wow, කැරකින පුටු? මේ වගේ? අන්න හරි. හොඳ පුටු ටිකක් ගේමු. ඉතින් දැන් ලොක්කට මේක නෝට් වුණා. ඒ කියන්නේ මෙයාට පොඩක් අඩුපාඩු හොයලා වැඩක් කරන්න පුළුවන්. okay. ඒ කියන්නේ මෙයාව පත් කරන්න ඕනේ කූඹි ටික බලා ගන්න. ඒ කියන්නේ කූඹින්ගේ ඩිවිෂන් එක බලා ගන්න. okay. හරි. මේ හොඳයි කියලා දැන් සිකාඩාව පත් කරා. right. දැන් සිකාඩා ලොක් එක. දැන් සිකාඩා කියන විදිහට තමයි අනිත් කට්ටිය වැඩ කරන්නේ. හරි. okay. හැබැයි මේ කූඹි දන්නවා සිකාඩා කලින් වැඩ කරෙත් නෑ. දැන් වැඩ කරන්නෙත් නෑ. seriously?
වැඩ කරන්න දන්නේ නැති මිනිස්සු තමයි ලොක්කෝ වෙන්නේ. ගොඩක් වෙලාවට ලොක්කෝ වෙන්නේ. ලොක්කෝ නෙමෙයි සොක්කෝ. දැවැන්ත පහරක් එල්ල කරනවා. සිකාඩාට උමනා වුණා. එයාගෙත් වැඩ ටික ටක් ගාලා ලස්සන්ට කරගන්න පිළිවෙලට කරගන්න සෙක්‍රටරි කෙනෙක්. හැමෝටම සෙක්‍රටරිලා ඕනෙන්ද බලන් ගියාම. එයාටත් සෙක්‍රටරි කෙනෙක් ඕනේ. ඇයි වැඩ ටික වැඩිද? ඕකේ. ඇති වැඩකුත් නැහැ උනට වැඩ වැඩි. හහ. ඉතින් මෙයා පත් කරගන්නවා එයාගේ කලින් ආයතනේ වැඩ කරපු යාළුවෙක්ව. කෙල්ලෙක්ද? කෙල්ලෙක්. ඕකේ. එයාව පත් කරගන්නවා. පත් කරගෙන දැන් එයාට තමයි බලන්න දෙන්නේ මේ වැඩ ටික බලන්න මේ වැඩ ටික බලන්න. ගොඩක් වෙලාවට ලොක්කට වඩා පාලනය අතට ගන්නවා සෙක්‍රටරිලා. හරිද? දෙන්නටම හිරේ යන්න වෙයිද දන්නේ නැහැ. පොඩ අපි මේ කතාව කතා කරමු ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් කූඹියට තවත් එපා වුණා. හරි. එන්න පීඩනේ වැඩි කරන වැඩි මහන්සිලා වැඩ කරන්න ඕනේ වැඩ කරන්නත් දැන් හරි අමාරුයි. රයිට්. ඒ පීඩනේ වැඩි නේද වඩා? ඒ කියන්නේ එපා වෙනවනේ. මහන්සියට වඩා පීඩනේ දුන්නාම ඒකත් එක්තරා විදිහක මහන්සියක් තමයි. එපා වෙනවා වැඩ ටික. එතකොට වැඩ ටික වෙන්නේ නැහැ. හරි වැඩ ටිකක් හරියටම වෙන්නේ නැහැ. දැන් මේක බලාගෙන හිටියා සිංහයා. ඇහුවා කෝ ලිස්ට් එක අරන් ඉන්න මේ පාර ආදායම. හිතුවා උද්දට හම්බෙයි මේ පාර. ඒ දැන් කට්ටිය පත් කරලා වැඩ ටික පට්ට විදියට ගියා. අක්ක විදිහකට යනවනේ වැඩේ. කෙනෙක්වත් නිකන් හිටියේ නෑ වැඩ විතරමයි හොඳ ආදායමක් ඇති. ඕකේ. බැලුවාම ආදායමකුත් නෑ. ආයතනෙ කිසි ප්‍රබෝධයකුත් නෑ. ආයතනෙ කිසි ආදායමකුත් නෑ. මට හිතෙන්නේ අටිමඩි ගහලා කවුරු හරි. අපිටත් එහෙම හිතෙනවා. ඔව් අපි බලමු. වෙලා තියෙන්නේ කියලා. ඕකේ. එකමෂ බ්‍රේක් එක ඉවරයි. දැන් සිංහයා අහනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කෝ නෑනේ කිසි නෑනේ ප්‍රගතියක් නෑ උද්‍යෝගයක් නෑ වැඩ කරන මිනිස්සුන්ගේ හරියන්නේ නෑ කාව හරි පත් කරන්න ඕනේ මේ ටික හරියට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඕකේ. පත් කරා බකමෝනේ. බකමෝනෙක්? ගාලා එයාව පත් කරා වැඩ ටික බලාගෙන ඉන්න. මෙයාට දුන්න මාස 3ක්. හරි. මාස 3ක කාලයක් ඇතුළත බලන්න මේකේ වැරදි මොනවාද? ඕකේ. බකමෝ. සිකාඩාට කිව්වා බලන්න ඔයාගේ ඩිවිෂන් එකේ මොනවාද තියෙන අඩුපාඩු ඒ දේවල්. සිකාඩා කෙලින්ම කිව්වේ මේ මෙතන වැඩ කරන කට්ටිය හරි ප්‍රබෝධයක් නැහැ වැඩ කරන්නේ නැහැ හරියට. ඕකේ. එහෙම කිව්වා. මේක බකමූණ අල්ලගත්තා. මේක තමයි ප්‍රශ්නේ. අර මාස 3ක කාලය ඇතුළත බැලුවා සේවකයෝ වැඩ කරන්නේ කොහොමද? කිසි උද්‍යෝගයක් නැහැ නේ. දෙන්නෙක් අනිත් එක හැමතිස්සෙම කුලප්පු කරන ඉන්න සේවකයන්. මේක බෑබම් මෙහෙම ගිහිල්ලා මේ කොහොමද අපි කතා කරමු එහෙම කියලා. ඇතුලේ ප්‍රශ්න. ඔව් ලොකු ලිස්ට් එකක් හැදුවා. බකමූණ. ගෙනල්ලා අර ලොකු බිලක් වගේ ගෙදරක මාසේ අන්තිමට බඩු ගේන බිලක් වගේ දිගෑරිය බොස් ගාව. වව්. ඒකේ වැරදි ටිකක් තියෙනවා. මෙතනදී ලොකුවටම කියලා තියෙන්නේ සේවක අතිරික්තයක් ඕනේ. තව කට්ටිය ගෙනල්ලා දාගන්න කියලා. එතකොට ඉන්න කට්ටියට යන්න වෙනවා. සීරියස්ලි? සිංහයා මුලින්ම අයින් කරේ කවුද? මට හිතෙන්නේ බකමූණව. බකමූණව. ඔයා හිතන්නේ දැන් කවුද ඇත්තට මුලින්ම අයින් කරේ? මම දැන් උත්තරේ දීලා ඉවරයිනේ බකමූණ කියලා. බකමූණ. මුලින්ම අයින් කරේ කූඹියව. සීරියස්ලි? අච්චර හොඳට වැඩ කරපු කූඹියව තමයි මුලින්ම ටක් ගාලා කපලා දැම්මේ. සිංහයා මේ ඔයා එන්න නම් එපා නටන්න. ඇත්තටම. කූඹිය අයින් කරන්න වෙනවා. ඇයි? කූඹියට පීඩනය වැටුණ වැඩිනේ. හරි. එතකොට එයා මොකද කරේ? අර කලින් තිබ්බ සිටුේෂන් එක හෙව්වා. ඒ කියන්නේ කලින් තිබ්බ අර හැංගීම් නිදහස ඒක හෙව්වා. හරි. ඒක නෑ හම්බුනේ. ඉතින් එයාට එපා වුණා වැඩ කරන තැන. alright. එතකොට එයාගෙන් එන එළියට එන ෆීඩ්බැක් එක මූඩ් එක සේරම අවුල්. ඕකේ. දකින්න මනුස්සයට කියන්නේ මේක එපා වෙනවා බං මේක කරන්න බෑ. මට බෑ බං මේක කරන්න. කනින් කොටින් නෙවෙයි පුතේ. කනින් කොනින් යන්නේ ඒ දේවල් ටික. right. ඒවා ඉතින් සිංහගේ කනටත් ගිහින් ඇති මීට. මට බෑ බං මේක කරන්න. ගියේ නැති වුණත් අර ඉන්න ලොක්කලා පත් කරේ අර ඔහින් එහෙම් මෙහෙම් පත් කරේ හිතන විදියට. yes. ඒගොල්ලෝට අග්ගල කියලා මොකද කරන්නේ? සිංහයාට මේක කියනවා. මොන හරි වැරද්දක් මත උනත් කියන්නේ මේ වගේ දේවල්. okay. දැන් ඔබ හිතන්න මෙතනින් ඔබ කවුද? කූඹියද? සිංහයාද? බකමූණද? මැස්සද? නැත්නම් තව කවුද හිටියේ අපිට? සිකාඩාද? මම හිතන්නේ මං කූඹියා. yes. මම හිතනවා ඔයා සිකාඩා කියලා. බොරු කියන්න එපා මම නම් කූඹියා. මටත් එපා වෙනවා සමහර වෙලාවට පීඩනේ ඇති වෙන දේවල් වුණාම. කවුද යාට මෙතන පීඩනේ දක්වන්නේ? කවුද ඉතින් මගේ ඉස්සරහම ඉන්න කෙනා තමයි ඉස්සෙල්ලාම පීඩනේ. මං තාම හරියට පීඩනේ දීලා නැහැ. දීලා බලන්නකො මොකද සිද්ධ වෙන්නේ කියලා. ආ විසික්කනවා. පීඩනේ දුන්නා නම් මෙතන විසික්කනවා. ඉතින් මේ ඇත්තටම කිව්වොත් නරක පද්ධතියක් හැම අවස්ථාවකම හොඳ පුද්ගලෙක් පරාජය කරනවා. අන්න රයිට්. මේක හොඳට මතක තියාගන්න. ලොකුවට ගහගෙන තියාගන්න වගේ ඔෆිස් එකේ කැමතිද? නරක පද්ධතියක් හැමතිස්සෙම හොඳ පුද්ගලෙක්
පරාජය කරනවා. Oh my god. කතාව තාම ඉවර නෑ. ඈ? මේ ඇන්ට් ගෙදර යනවා. Okay. මේ කූඹියා ගෙදර ගියාම තාත්තා හොඳටම අසනීප වෙලා. Huh? තාත්තගේ දැන් අවසාන කාලේ යන්නේ. Okay. තාත්තට කියන්නේ ජොබ් එකෙන් අස් කරලා කියලා. Huh? ඒක හිතට දුකක්. කපාට ජොබ් එකක් නැතිනවා කියන්නේ ඒක මාර අමාරු වේදනාවක්. පවුලකට කොච්චර තදින් දැනෙනවද ඒක? මෙයා ඒක කියන්නේ නැහැ. හංගගෙන ඉන්නවා. හැබැයි දවස් දෙක තුනක් ගිහිල්ලා තාත්තට මේක ආරංචි වෙනවා. අප්පොයි දෙයියනේ. මෙහෙම දෙයක් වෙලා තිනවා පුතාව අයින් කරලා කියලා. ඔව් ඉතින් එකපාරට රස්සාවට ගිය මිනිස්සයා ගෙදර ඉන්නකොට කල්පනා කරනවානේ. හිතනවන්නේ. යා. තාත්තා කතා කරනවා. පුතේ ඔයා මට නොකියපු දෙයක් තියෙනවා මම දන්නවා. අව රැකියාවෙන් අස් කරලා. ප්‍රශ්නයක් නෑ දුක් වෙන්න එපා. ඕව ඔහොම තමයි. වව් තාත්තා නියමයි. ඔය වගේ දේවල් වෙනවා. ඉතින් මට ඔබ වෙනුවෙන් දැන් කරන්න පුළුවන් එකම දේ මම ඔබ වෙනුවෙන් ලොකු දේවල් ඉතුරු කරේ නෑ. හැබැයි මං ළඟ මං ඉතුරු කරගත්තු දෙයක් තියෙනවා මගේ තාත්තා දීපු. මොකක්ද අනේ? ඉතින් මගේ පුතා විදිහට මම ඔයාට මේක දෙන්නම්. Okay. වටිනා කියන අවුරුදු 200ක් පැරණි ඔරලෝසුවක්. වව්. ඇන්ටික් එකක් ආ? ඔව්. ඔයා මේක අරගෙන යන්න ස්ටාර්බක්ස් වෙත. ස්ටාර්බක්ස්? yes. එතනට අරන් ගිහිල්ලා. ඔයා අහන්න මේ ඔරලෝසුව කීයක් වටිනවද කියලා. Okay. හැබැයි විකුණන්න යන්න එපා. Okay right. විකුණන්න යන්න එපා. අරගෙන එන්න ආයි. වටිනාකම දැනගෙන අරගෙන එන්න. මම ඉතින් ටක් කාලා ටැක්සි එකක් දාගෙන යනවා. Okay. ගිහලා බලනවා. පිස්සුද මේ ඔරලෝසුව වටිනකම මේක වටින්නේ නැහැ යන්න. ඒගොල්ලෝ එහෙමයි කියන්නේ. වටින්නේ නැහැ කියලා කියනවා. මෙයාට මාර දුකක්ද. තාත්තා මේ වටිනවයි කියලා කිව්වනේ. මෙයා ගෙදර ඇවිල්ලා තාත්තට කියනවා. තාත්තේ මේ මුලින්ම අර දුක මූඩ් එක පෙන්නන්නේ නැහැ. කොච්චර අවුල් වුණා. තාත්තේ මේ ඒක මේ වටින්නේ නැහැ කියලා කිව්වනේ. Okay. ඇත්තට මේක වටින්නේ නැද්ද? පොඩ්ඩකින්. ඔයා මේක අරගෙන යන්න උගස් බඩු කඩේකට. Okay. ගිහිල්ලා බලන්න එතනින් ඔයාට කීයක් හම්බ වෙනවද කියලා. හැබැයි එතනටත් දෙන්න යන්න එපා. විකුණන්න එපා. alright. වටිනාකම අහගන්න. හරි. ඊට පස්සේ මෙයා ගිහිල්ලා අහනවා. හරි. ඇහුවට පස්සේ යාට දෙනවා $1000ක්. $10,000ක් මේකට දෙන්න පුළුවන්. වටිනවා කියලා දෙනවා. ඔව් ටිකක් සතුටුයි දැන්. $10,000ක් හම්බ වෙනවනේ. yes. මෙයා ගෙදර ඇවිල්ලා තාත්තේ $10,000ක් හම්බ වෙනවා කියලා කිව්වා. එහෙමද? ඔයා දෙන්න ගියේ නෑනේ. ඒ කියන්නේ මේ ඔල්ලෝසු දුන්නේ නෑනේ. Okay. නෑ. එහෙනම් ඔක දෙන්නකෝ. මේක දැන් ආයි අරගෙන යන්න ඔයා. ටවුන් එකේ තියෙන කෞතුකාගාරයට. මොකක්ද අනේ තාත්තත් කඩේ යවනවනේ මේ කොල්ලව. අහන්නකෝ ඉතින් කතා. අපි වායවන තරම් යවන්නේ නැහැ හැබැයි. කෞතුකාගාරයට යවනවා. Okay. මේක ගිහිල්ලා අහන්න කොච්චර වටිනවද කියලා. right. අර විදිහටම අහනවා. අහුවට පස්සේ එතනින් කියනවා මේ ඔරලෝසුව $10,000ක් වටිනවා. $10,000ක්? මාර හැපි. wow. එතනදී විකුණන්නත් හිතලා නෑ. මං තාත්තගේ මුලින් අවසරය අරගෙන එන්න. තාත්තා කිව්වනේ විකුණන්න එපා කියලා නේද? ගෙදර ඇවිල්ලා තාත්තට කියනවා තාත්තේ $10,000ක් දෙනවා කිව්වා. ඒක තමයි පුතේ. ඔයා කැමති දෙයක් කරන්න මට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න. ඔයාට ගැළපෙන තැන ඉන්න. ඔයාට වටිනාකමක් දෙන තැන ඔයා රැඳෙන්න. Oh my god. මුලින් ඒ තැන හොයාගෙන ඉන්න. තාත්තා එතකොට මොකද්ද මේ කරලා තියෙන්නේ? වටිනාකම පැහැදිලි කරලා. වටිනාකම ඒ කියන්නේ පාඩමක් උගන්වලා තියෙන්නේ. Okay. ඔයාගේ ජීවිතෙත් කල්පනා කරලා බලන්න ඔබ ඉන්නේ ඔබ වටිනම තැනද? මට සතුටුයි මං ඉන්නේ වටින තැන. පුටුව පොඩ්ඩක් යට කරා නම් වටිනම තැන තමයි. Okay. අනිත් එක තීරණය කරලා බලන්න. ඔබ සිංහයෙක්ද? සිකාඩා කෙනෙක්ද? කූඹියෙක්ද? බකමූණෙක්ද? බකමූණෙක්ද? මෙතන නම් බකමූණෙක්. මං කූඹියෙක් අනේ මං කූඹියෙක්. අයින් කරන්න කවුරුත් නැද්ද දන්නේ නැහනේ. මොකටද? සිංහයෝ පේන්නේ නැද්ද? අයින් කරන්නකො මේ කූඹියව. Morning Rhythm with Saku and Yash.